ඉරිදා දවසේ දහම් පාසල් ගිහිල්ලා දහම් දැනුම ලබාගෙන සුන්දර හෙට දවසක් ගැන හීනමාපු 14 හැවිරිදි පුංචි දියණියකට අකාලේ ජීවිතයෙන් සමුගන්නට සිදුව අවාසනාවන්ත පුවතක් වැල්ලවායේ සිරිපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම සංවේදී කතාවේ අවාසනාවන්ත හිමිකාරිය වන්නේ මහා ආරගම සිරිපුර පදිංචි බුදුරුවගල විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සඳලී නිපුණිකා නැමැති සිසුවියකට. සිද්ධිය වූ දින උදෑසන ඇයසිය සහෝදරයා සමග යතුරුපැදියෙන් වේරයායේ ගංගාරාම විහාරස්ථානයේ දහම් පාසල වෙත යමින් සිට තිබෙනවා. නමුත් එම ගමන ඔවුන්ගේ ජීවිත උඩුයට කරු කරන ඇතැයි කවුරුත්ම සිතුවේ නැහැ. වැල්ලවායේ ලංගම ඩිපෝට ඇත් බස් රථයක ඔවුන් ගමන්ගත් යතුරුපැදිය මුහුණට මුහුණ ගැටී ඇත්තේ ප්‍රදේශයේම කම්පනයට පත් කරමින්. අනතුරින් බරපතල තුවාල ලැබූ සහෝදර සහෝදරයන් දෙදෙනා වහාම හඳපානාගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවරගෙන තිබුණත් රෝහලට ඇතුළත් කරන විටත් සඳලී දියණිය මෙලොව හැරගොස් තිබෙනවා. ඇගේ සහෝදරයා මේ වන විටත් බරපතල තුවාල සහිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අනතුරු සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර කුඩාඔය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.